Hi, welcome back to my channel. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද තීරණය කරා ඔයාලත් එක්ක වෙනස්ම විදිහේ දෙයක් ෂෙයා කරගන්න. වෙනස්ම විදිහේ කියන්නේ ඉන්දියාප් රෙසිපි එකක් වුණු. මේක වගේ මැඩම් තමයි මට කියලා දුන්නේ. ඉන්දියාප් අපි මේ විදිහට normal විදිහට අපි ඉන්දියාප් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ fresh milk තියෙනනේ. fresh milk එකට අපිට පොඩ්ඩක් කලවම් කරලා මෙන්න මේ විදියට අපිට පේනවද fresh milk එකට වතුර පොඩ්ඩක් කලවම් කරලා මේ ඉන්දියාප්ප එක මේකේ හොඟව ගන්න. හොඟවගෙන ඒක පොඩ්ඩක් මේ විදියට මිරිකලා මේක ටිකක් ලිහා ගන්න. ඔයාලට පේනවද මේ විදියට ඉන්දියාප්ප එක හොඳටම පොඩි වෙන්න නෙමෙයි මේ විදියට වගේ ලිහා ගන්න. තව එකක් ඔයාලට පෙන්නන්නම්. මේ පේනවද? මේ විදියට ලිහා ගන්න ඕනේ. ඒ වගේම ඉන්දියාප් ටික ඔක්කොම එහෙම කරගන්න ඕනේ. ඔයාලා normal හදන විදියට ඉන්දියාප් එක හදා ගන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මේ විදියට මේක ලිහා ගන්න. ඉතින් මේක හරි ලේසි රෙසිපි එකක්. ඉන්දියාප්පේදී එක එක විදියට හදන්න පුළුවන්. ඉන්දියාප්ප පොත්තු හදන්න පුළුවන්. නැත්නම් ඉන්දියාප්පයි කරි හදන්න පුළුවන්. මේක ඉතින් වෙනස්ම එකක්. ඔයාලා try කරලා බලන්න. හරි. දැන් මම ඔක්කොම ඉන්දියාප්ප ටික ඒ විදියට ලියාගෙන තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ විදියට තමයි මේක එන්නේ. ගොඩක්ම කුඩු වෙන්නම වගේ හොඳටම පොඩි මේම් කරගන්න එපා. පොඩක් අර පේනවනේ මෙන්න මේ විදියට වගේ. ඒක ලියා ගන්න ඉන්දියාප්ප ටික. හරි. අපි දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි. දැන් මම තෙල් තාච්චියට තෙල් ටිකක් එකතු කරගෙන තින්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ තෙල් එකට අබ ටිකකුයි උඳු වැට ටිකකුයි එකතු කරගන්න. ඒක ඊට පස්සේ ටිකක් රන් පාට වෙනකම් බැදුනට පස්සේ ලියාගත්ත ලූණු ටිකයි කරපිංච ටිකයි වේලිච්ච මිරිස් කරල් 3-4ක් එකතු කරගන්න. ඔයාලට සැරට ඕන නම් තව වැඩිපුර ටිකක් එකතු කරගන්න. ලුණු ටික එකතු කරලා මේක ටෙම්පරාදු කරගන්න. හරි. දැන් අපි මේක මිශ්‍ර කරගන්න හදන්නේ. ලුණු, කරපිංච, අබ, උඳුහාල් ලයිට් බද ගන්නපු එකට දැන් මේක දාගන්න තමයි තියෙන්නේ ටික ටික. මේක එකතු කරගන්න. මේක ගොඩක්ම මේ හැන්දි ගන්න එපා. කියන්නේ ගොඩක්ම මේක පොඩි කරගන්න එපා. මේක කලවම් කරගන්න තමයි යොමුනේ. දුන්නු එහෙම දානකොට ටිකක් අඩුවන් දාගන්න. මොකද ඉන්දියාප්පකටත් අපි දුන්නු මිශ්‍ර කරලානේ තියෙන්නේ. හරි යාළුවනේ, දැන් මම මේක හදාගෙන ඉවරයි. මෙන්න මේ විදියට තමයි මේක පේනවද පේනවද දන්නේ නැහැ. මෙන්න මේ විදියට තමයි මේක එන්න ඕන. දැන් අපි ඒක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. අපි දැන් මේකත් එක්ක කන්න හදන්නේ කොසුමලී කියලා කරියක්. මම වෙනම දවසක ඒක හදන හැටි ඔයාලට පෙන්නන්නම්. ඔයාලත් මේක try කරලා බලන්න. හරිම ලේසි. පරිප්පු අපි ඉතින් ගන්නේ පරිප්පු හොදියේ කුමාලු මස් හොදියේ ඔය වගේ සම්බල් එක උනත් මේක කන්න පුළුවන්. ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න.
ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට මට දාන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් බයි.